වයඹ විශ්වවිද්‍යාලයේ හතර වසරේ ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යාවක්. එතකොට ඒ වැඩත් එක්ක මේ වැඩ කොහොම හරි බැලන්ස් කරගෙන යනවා. අද 7 දෙනෙක් වැඩ කරනවා මගේ ව්‍යාපාරේ. මම A-levels ඉවර වෙලා දැන් ඊට පස්සේ මට කැම්පස් වෙනකන් තියෙනවනේ කාලයක්. ඒ අවුරුදු කමාරක් විතර කාලයක් තියෙනවා. එතකොට මම හිතුවේ මේ බැංක් එකක ඉන්ටර්න් යන්න. මොකද මට O-levels results මේ 9S තිබ්බා. ඒ හින්දා දැන් ඒත් හම්බෙන්නේ රුපියල් 15000 විතර පඩියක්. එතකොට ඒක ලොකු දෙයක් කරන්න බැහැනේ. අයියා කිව්වා අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න කියලා. ඊට පස්සේ තමයි මම පේජ් එකක් හදලා මුලින්ම රුපියල් 7000ක රෙදි ගෙනාවේ. තනි පාටින් රෙදි ගෙනල්ලා මගේ ඇඳුම් මහන ඇන්ටිට දීලා තමයි මුලින්ම මැස්සුවේ. අද වළංග සේවකයෝ කී දෙනෙක් ඉන්නවද? අද 7 දෙනෙක් වැඩ කරනවා මගේ ව්‍යාපාරේ. සාමාන්‍ය මාසෙට ඇඳුම් අද කීයක් ඔයා විකුණනවද? මාසෙට ඇඳුම් 500කට එහා ප්‍රමාණයක් විකුණනවා. මේ වගේ ලස්සන ෂෝට් ෆ්‍රොක්ස් මගේ පේජ් එක හරහා ඔයාලට ගන්න පුළුවන්. යුනික් ඩිසයින්ස්, ලොංග් ෆ්‍රොක්ස්, ෂෝට් ෆ්‍රොක්ස්, සයිසස් රේන්ජ් එකක්ම තියෙනවා. XS to 5XL වෙනකම්ම කස්ටමයිස් ඩ්‍රෙසස් කරනවා අපි. ඔයාලට පුළුවන් dress.lk Facebook page එක, TikTok එක හරහා WhatsApp එක සම්බන්ධ වෙලා orders දාගන්න. ඉතින් මේ ඉන්නේ චමෝදි. අපි හරි TV සහ ලහිරු මුදලිගේ social media වලින් අපි කිව්වා අපි ලංකාවේ තියෙන startups වලට අපි chance එක දෙනවා. ඕගොල්ලන්ගේ කතාව කියන්න නැත්නම් ඕගොල්ලන්ගේ ව්‍යාපාරය ගැන කියන්න. ඉතින් චමෝදිගේ story එක තමයි අපි කියන්නේ. චමෝදි මොකද්ද business එක නම? dress.lk. online තියෙන්නේ? online තමයි තියෙන්නේ. අද ලොකු business එකක්. ඔව් අද වෙනකොට සෑහෙන දියුණුවක් ඇවිල්ලා තියෙනවා. අද දැන් සතුටුයි ඔයාගත තීරණේ රස්සාවකට යන්න නැතුව මේ business එක පටන් ගත්ත එක ගැන. ඔව් ඒ කියන්නේ රස්සාවකට ගියා නම් පඩියකට කොටු වෙලා හැමින මේක අපිට අසීමිත ඒ කියන්නේ ලිමිට්ස් නැහැනේ. ඔයගොල්ලෝ dresses මොනවද කරන්නේ? අපි ගවුන්, ස්කර්ට්ස්, බ්ලවුස් ඒ වගේ දේවල් තමයි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් කොයි පැතිවලද ලංකාවේ තුල ඔයගොල්ලන්ගේ ලොකුම client base එකක් ඉන්නේ? මුළු ලංකාව වටේම අපෙන් ඇඳුම් ගන්න කස්ටමර්ස්ලා ඉන්නවා. දැන් මුල් කාලේ කරපු ඇඳුම් සහ අද වෙනකොට කොයි වගේ ප්‍රමිතියද වෙනස් වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකේ? මුල් කාලයට වඩා කියන්නේ අපි මුල් තැන දෙන්නේ කොහොමත් ප්‍රමිතියට. එතකොට ඩිසයින්ස්, මැටීරියල්ස් පවා අර මම පෞද්ගලිකව බලලා තමයි ඩිසයින් කරන්නේ. ඔයාලට මහන්න පුළුවන්ද? මට මහන්න පුළුවන්. පුරුදු වෙන කොච්චර කල් ගියාද? පුරුදු වෙන්න සෑහෙන කාලයක් ගියා. ඉතින් අදටත් ඉගෙන ගන්නවා මම. මහන්න අලුත් දේවල් එනවනේ. ඒ හැමදේම කියන්නේ කාලෙන් කාලට අලුත් වෙන දේවල් ඉගෙන ගන්නවා. කොහමද කැම්පස් එකේ වැඩ කටයුතු? කැම්පස් එකේ මම වයඹ විශ්වවිද්‍යාලයේ 4 වසරේ ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යාවක්. එතකොට ඒ වැඩත් එක්ක මේ වැඩ කොහොම හරි බැලන්ස් කරගෙන යනවා. දැන් මොකද අනාගතේ වෛද්‍යවරියක් වෙන්නද සිහින තියෙන්නේ නැත්නම් ව්‍යාපාරික කාන්තාවක් හැට ඉස්සරහට ඉන්නද? සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට මගේ අර වෛද්‍ය වෘත්තිය එක කියන්නේ මම කියන්නේ චූටි කාලේ ඉඳන් ආස කරපු දේ ඒක මම කොහොමත් ඉහළින්ම කරන්න බලාපොරොත්තු වෙනවා. මේක වෙනම පාරක්. එතකොට මම ඒකේ කොහොම හරි ඒකේ කෙලවරටම මට පුළුවන් උපරිම මම කරන්න බලාපොරොත්තු වෙනවා. හරි චමෝදි දැන් ගොඩක් කල අපි දකිනවා දැන් උපාධි තියාගෙන රස්සාවල් නැහැ කියලා ලංකාවේ බොහෝ වෙලාවට මේ පිකට් කරනවා පාරවල් ඉල්ලීම් කරනවා. එහෙම අයට මොනවද කියන්න තියෙනවා? එහෙම වෙනස් කරපු කෙනෙක්. තමන්ට කියන්නේ නැති දෙයක් තියෙනවනේ ඒක නෑ බෑ කියලා ඉන්න හොඳ නැහැ. මොකද මට ඕන උනේ මම කැම්පස් ගිය පළවෙනි දවසේ ඉඳන් කවදාවත් අපේ ගෙදරින් මම එක සතයක්වත් ඒ කියන්නේ අරගෙන නැහැ. මගේ පොතපත පවා මං හැමදේම අරගෙන තියෙන මගේ සල්ලි වලින්. ඒතකොට නෑ බෑ කියලා එහෙම ඉන්න බෑ. තමන්ට ඕන නම් තමන්ට ගේමක් ගන්න පුළුවන්. පුළුවන්. ලංකාවේ අනිත් ගෑනු ළමයින්ට මොනවද කියන්න තියෙන්නේ? තරුණියන්ට මොනවද කියන්න තියෙන්නේ? මං කියන්නේ තමන් ඉන්ඩිපෙන්ඩන්ස් වෙන්න ඕනේ. කියන්නේ ලොකු කතා වලින් එහෙම දේවල් වලින් නෙවෙයි. වැඩවලින්. වැඩවලින්. එහෙම කරලා තමයි ඔයා ජීවිතය වෙනස් කරගත්තේ. කොහොමද ඉස්සරහට ප්ලෑන්ස් මොනවද? ටාගට්ස් මොනවද? ඉස්සරහට මගේ බිස්නස් එක අතින් තව මම ඒක ෆිසිකල් ස්ටෝර් එකක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඔන්ලයින් මට කරන්න පුළුවන් තව අලුත් දේවල් අත්හදා බලලා ඔන්ලයින් බිස්නස් එක ඔන්ලයින් බිස්නස් එක කොහොමත් කවදාවත් නතර කරන්නේ නැහැ. මොකද එතන ඉන්නේ මගේ මුල් තැන හැදුනේ. සාමාන්‍ය මේ වගේ බිස්නස් එක ක්ලෝතින් ගත්තොත් ඔන්ලයින් කරලත් ඇවරේජ් කොච්චරක් විතර ආදායමක් මාසෙට ඇවරේජ් හොයන්න පුළුවන්ද? ඒකට ලිමිට්ස් නැහැ. මොකද අවුරුදු මාසෙක වගේ නම් අන්ලිමිටඩ්. ඒ කියන්නේ අපි මහන්සි වෙන තරමටම ඒක හොයන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එක සෝෂල් මීඩියා වල තියෙනවද? Facebook, TikTok ඒ දෙක තමයි දැනට කරන්නේ. ඉතින් ඔයයි කතාවත් මේ වගේම පුළුවන් හරි TV ඔස්සේ සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියා ඔස්සේ රටටම කියන්න ලෝකෙටම කියන්න ඔයා කරන්නේ ස්ටාර්ට් අප් එකක් නම් අපි ඒ වෙනුවෙන් ඔයාලට chance එක දෙන්න සූදානම්.